අතීතයේ එක්තරා චීන ගම්මානයක උස කන්දක් තිබුණා. ඒ ගම්මානයේ ජීවත් වුණ පිරිසට අවශ්‍ය වුණා ඒ කඳු මුදුනේ ආරාමයක් හදන්න. ඔවුන් හිතුවා ඒ කඳු මුදුනේ ඉඳලා කරන ඉල්ලීම් දෙවියන්ට ඉක්මනින්ම ඇහෙනවා කියලා. ඒත් මේ කඳු මුදුනට යන්න හරිම අමාරුයි. ඉතින් දවසක් ගමේ නායකයා ගමේ හැමෝම එක තැනකට රැස් කළා. අර පේන කඳු මුදුනට යන්න පඩි පෙළක් හදන්න පුළුවන් කාටද? ගමේ හැමෝම වෙනුවෙන් ඒ අවදානම ගන්න වෙහෙස දරන්න පුළුවන් කාටද කියලා ඇහුවා. මේ ගමේ හිටියා රේ නමින් හඳුන්වපු හැඩි දැඩි ජව සම්පන්න තරුණයෙක්. ඔහුගේ දෙයත් ඉතාම ශක්තිමත්. ඔහුගේ හඬෙහි විශ්වාසය පිරීලා තිබුණා. ඔහු කඳු මුදුනට යන්න පඩි පෙළක් හදන වගකීම බාරගත්තම හැමෝම අත්පොලසන් දුන්නා. මේ වැඩේ කරන්න පුළුවන් ඔහුට විතරයි කියලා හිතෙන තරමට ඔහු මේ වැඩේට සුදුසුම දක්ෂම පුද්ගලයා වුණා. ඒ වගේම කඳු මුදුනට යන පඩි පෙළක් හදන්න තවත් කෙනෙක් ඉදිරිපත් වුණා. ඇය ලින් නමින් හඳුන්වපු මහලු කාන්තාවක්. ඇය දිහා බලපු ගම්වැසියෝ පුදුම වුණා. කරන්න පුළුවන් දෙයක් කරන්න ලින්. ඔයා වයසයි. ඔයා කොහොමද ගල් උස්සගෙන මේ කඳු මුදුනට යන්නේ? හැමෝම කිව්වේ ඇයට නම් මේ වැඩේ කරන්න බැහැ කියලයි. කොහොම හරි මේ දෙන්නම පඩි පෙළ හදන්න පටන් ගත්තා. තරුණ ශක්තිමත් ඉලන්දාරියා මුල්ම දවසේ ඉතා විශාල ගලක් පිට මත තියාගෙන කඳු මුදුනට යන්න පිටත් වුණා. හැමෝම ඔහුව දිරිමත් කළා. එතකොට අර මහලු කාන්තාව ඇයත් කඳු මුදුනට යන්න එදාම පිටත් වුණා. ඒත් ඇය අතේ තිබුණ ඉතාම කුඩා ගලක් විතරයි. හැමෝම ඒ දිහා බලලා hina වුණා. දවස් 2ක් 3ක් ගත වුණා. තරුණයා විශාල ගලක් බැගින් අරන් කඳු මුදුනට යන විදිහත් කාන්තාව කුඩා ගලක් අරන් කඳු මුදුනට යන විදිහත් ගම්වැසියෝ දැක්කා. සතියක් විතර යද්දී අර තරුණයා වෙහෙසටපත් වුණා. එක දවසක් විවේක ගන්නවා කියලා හිතුවා. ආයෙමත් එක දවසක් කන්දට ගියා. තව දවසක් යාළුවොත් එක්ක විනෝද වෙන්න ගියා. දවස් 2කින් ආයෙමත් වැඩේ කරනවා කියලා හිතුවා. වැස්ස දවසට වැස්ස නිසා නැවතුණා. සුළං වැඩේ කියලා තව දවසක නැවතුණා. ඒත් අර මහලු කාන්තාව හැම දවසකම එකම විදිහට නොකඩවා ගලක් අතේ අරගෙන කන්දට ගියා ආවා. සීත කාලය ගත වුණා. ගිම්හානය ගත වුණා. වැසි ආවා. තදින් හුලං හැමුවා. ඒත් ඇය එක දවසක්වත් මග හැරියේ නෑ. කාලය ගත වෙලා ගියා. එක දවසක් උදේ කන්ද මුදුනෙන් ගාන්ටාරයක හඬක් ඇහුණා. ගම්වැසියෝ එකතු වුණා. කඳු මුදුනට යන පඩි පෙළ හදලා ඉවරයි. ඒත් හැමෝම විශ්වාස කරපු විදිහට පඩි පෙළ හදලා තිබුණේ අර ශක්තිමත් තරුණයා නෙවෙයි. ගමේ හැමෝම hina වුණ වයසක ලින් එයාගේ දුර්වල අත්වලින් නොකඩවා වැඩ කරලා ශක්තිමත් පඩි පෙළක් හදලා තිබුණා. ගෞරවනීය ලින්, ඔබ නෙමෙයි ශක්තිමත්ම කෙනා මේ ගමේ ඉන්න. ඔබ නෙමෙයි සුදුසුම කෙනා මේ වැඩේට. ඔබ නෙමෙයි වේගවත්ම කෙනා. නමුත් ඔබ තුල තිබුණ නොනවතී ක්‍රියා කිරීමේ ගුණය හින්දා ඔබ අවසානයේදී අපිට ශක්තිමත් පඩිපෙළක් හදලා දීලා තියෙනවා කියලා ඇයව ගමේ සියලු දෙනා අගය කරන්න පටන් ගත්තා. ඒ අතරේ හිටියා අර ශක්තිමත් තරුණයා රේ. ඔහු තේරුම් ගන්නවා අපි කොයිතරම් දක්ෂ වුණත් වේගවත් වුණත් අපි නොනවත්වා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. දක්ෂතාවය කියන දේ හරියට අකුණු හඬ වගේ. නොනවත්වා ක්‍රියාත්මක වීම කියන්නේ වැස්ස වගේ. අකුණු ගැහුවට විතරක් මදි. ගස්වැල් පෝෂණය වෙන්න නම් වැස්ස තියෙන්න ඕන. මතක තියාගන්න, දක්ෂතාවය, බලය, හැකියාව තිබුණා කියලා කවදාවත් සාර්ථක වෙන්න බෑ. අත් නොහරින කෙනෙක් තුල ඒ දේවල් තිබුණම තමයි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. පුංචි එක ගලක් ගානේ දිනපතා ගෙනියන ගල් ගොඩකින් උස කඳු මුදුනකට පඩිපෙළක් හැදෙනවා වගේ ඔබ නොනවත්වා දරන උත්සාහය දවසක ඔබව සාර්ථකත්වයට අරන් යනවාමයි. ඉතින් අද දවසේ ඔබ ඔසවාගෙන යා යුතු ගල ඔසවාගෙන යන්න. අද දවසේ ඔබ කළ යුතු දේ ඔබ කරන්න. වැදගත්ම දේ ඔබ කොයිතරම් දක්ෂද යන්න නෙවෙයි. ඔබ ඒ වෙනුවෙන් නිතිපතා ක්‍රියාත්මක වෙනවද යන්නයි. Consistency always beats the talent. ඉංග්‍රීසි කියමන පුළුවන් නම් ඔබේ ඉදිරියෙන් ලියලා තියාගන්න. ඒ විශ්වාස කරන්න. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. ඔබ දවසක දිනනවාමයි. ඔබට සුබ දවසක්.
මේ වගේ තවත් පොඩ්කාස්ට් අහන්න කැමතිනම් දැන්ම සිංහල පොඩ්කාස්ට් channel එක subscribe කරන්න. වීඩියෝ දාපු ගමන් notify වෙන්න. bell icon එක click කරන්න.